Welcome to a world beyond words. මුහුද හිස් කරන ළමයාගේ කතාව. සෑම උදෑසනකම ලෝකය තවමත් සම්පූර්ණයෙන්ම අවදි වෙලා නැති වෙලාවේ පුංචි ළමයෙක් මුහුද පැත්තට ඇවිදගෙන යනවා. අහසේ තැන් තැන් වල රත්තරන් පාට, නිල් පාට, ඒ වගේ දේවල් වලින් හැඩවුණු රළ මෘදු හඬින් ගැහෙනවා. ලෝකයම නිහඬව හුස්ම ගන්නවා වගේ. ඒ ළමයාගේ අතේ තියෙන්නේ පුංචි කෝප්පයක් විතරයි. එයා හරිම අමුතු දෙයක් කරනවා. සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් නොකරන වෙනස්ම විදියේ දෙයක්. එයා මුහුදෙන් ජලය ටිකක් තමන්ගේ කෝප්පයට පුරව ගන්නවා. ඊට පස්සේ පිටව ගිහින් මැටි මත ඒක වක් කරනවා. ආයෙමත් එනවා. ආයෙමත් ඒ වැඩේම කරනවා. නවත්තන්නේ නැහැ. ඉතින් මෙයා මේකෙන් විනෝදයක් ලබනවද එහෙමත් නැත්නම් මෙයාගේ බලාපොරොත්තුව මොකක්ද කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මේ විදියට මෙයා හැමදාමත් උදේ රෑ බලන්නේ නැතුව මේ වැඩේම කරනවා. දවස් ගාණක් මේ විදියට මෙයා වතුර මුහුදෙන් ගන්නවා ආයෙමත් වැල්ලට ඒක ගිහිල්ලා දානවා. ඉතින් මේක දිහා මිනිස්සු බලන්න පටන් ගත්තා. මුලින් එයාලා හිතුවේ මේ ළමයා මොකක් හරි සෙල්ලමක් කරනවා වෙන්න ඇති කියලා. ඒ වුණත් මෙයා මේ විදියට ගොඩාක් මහන්සි වෙලා කරන වැඩේ දිහා මිනිස්සු බලාගෙන hina වෙන්න ගත්තා. මේ ළමයාට මොකද වෙලා තියෙන්නේ? අනිත් අයත් hina වෙලා කියනවා මුහුද හිස් කරන්නද හදන්නේ. ඒත් ඒ ළමයා කවදාවත් ඒ දේවල් වලට උත්තර දෙන්න ගියේ නැහැ. ඒ වගේම එයා නැවතුනේත් නැහැ. දින ගණන් ගත වෙනවා. හිරු රශ්මිය හරිම තදට දැනෙනවා. පරිසරය ගොඩාක් උණුසුම් වෙනවා. හුලඟ හැංගෙනවා. රළ එයා මතට වැටෙනවා. ඒ වුණත් එයා කිසිම දෙයකින් පසුබාන්නේ නැහැ. එයා හැමදාමත් Taman මේ කරන වැඩේ කරගෙනම යනවා. කලින් බර දරන්න බැරුව හිටපු එයා දැන් ශක්තිමත් වෙලා. කලින් අසාර්ථක වුණ පියවර දැන් ස්ථිරයි. එයාගේ මනස හරිම නිහඬයි. ඒ වුණත් ශක්තිමත්. ඒත් මුහුද තවමත් ඒ තරමටම විශාලයි. එක හවසක අහස රත්තරන් පාටින් පිරෙන වෙලාවේ එක මහත්තයෙක් එයාට ළඟා වෙනවා. පුතා, එයා හෙමින් කියනවා. ඔයාට මුහුද හිස් කරන්න බෑ. ඒක විශාලයි. ඔයාගේ කෝප්පය පුංචි. එදා පළවෙනි වතාවට ඒ ළමයා නවතිනවා. මුහුද දිහා බලනවා. කෝප්පේ දිහා බලනවා. මහත්මයා දිහා බලනවා. එයා හිමීට hina වෙනවා. මම දන්නවා. එයා කියනවා. එහෙනම් ඇයි මේක කරන්නේ? මහත්මයා අහනවා. ඒ ළමයා කෙලින් හිටගෙන අතේ කෝප්පය තදින් අල්ලගෙන කියනවා. මම මුහුද හිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මාවම පුහුණු කරගන්නවා. ජීවිතයේ දවසක මට මහ මුහුදක් වගේ ප්‍රශ්නයක් දුන්නාම මම බය නැතුව නවතින්නේ නැතුව පියවරෙන් පියවර ඉදිරියට යන්න පුහුණු වෙනවා කියනවා. මහත්මයා නිහඬව ඉතලා එයා දිහා බලනවා. ඒ වෙලාවේ එයාට හැමදේම තේරෙනවා. ඉතින් අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි විශාල සිහිනයක් ජය ගන්න එක එකවරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා අද ඔයා පරාජය වුණොත් ඒක ගැන හිත ඉන්න එපා. ඒ පරාජය වුණු දේ ජය ගන්න අද ඉඳන් පුහුණු වෙන්න. ඉතින් අද ඔයා බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වුණත් ඔයා ඒක වෙනුවෙන් තව සැරයක් මහන්සි වෙලා බලන්න. ඒ වගේම අද ඔයා ලබන පුහුණුව ඔයාට කවදා හරි දවසක ඉස්සරහට යන්න ලොකු පන්නරයක් වෙන්න පුළුවන්. ඉතින් අවස්ථාවක් තියෙනවා නම් මගහැර ගන්න එපා. උත්සාහ කරලා බලන්න.